නිල්දියබේ අතරමං වුණ පුංචි වීරයෝ දෙන්නා. එකමත් එක කාලෙක මුහුදු වෙරළට ආසන්න ලස්සන ගමක සඳුන් සහ තාරක කියලා සහෝදරයෝ දෙන්නෙක් හිටියා. සඳුන් අවුරුදු 12ක බුද්ධිමත් පිරිමි ළමෙක්. තාරක අවුරුදු 9ක හරිම ක්‍රියාශීලී මල්ලියෙක්. දවසක් මේ දෙන්න එයාලගේ තාත්තගේ පුංචි ඔරුවක නැගලා වෙරළයිනේ සෙල්ලම් කරමින් හිටියා. හදිසියේම මුහුදේ සැඩ සුළඟක් හැමුවා. දන්නේම නැතුව ඔරුව ගොඩබිමෙන් ඈතට ගහගෙන යන්න පටන් ගත්තා. සඳුන් කොයිතරම් උත්සාහ කළත් සැඩරළ පරදා ඔරුව වෙරළට ගන්න බැරි වුණා. පැය ගණනාවක් මුහුදේ පාවුණු එයාලා අන්තිමේදී ඈතින් පෙනුණු අද්භූත පාළු දූපතකට පාවෙලා ගියා. දූපත සම්පූර්ණයෙන්ම ගස් කොළන් වලින් වැහුණු මිනිස් පිය සටහන් නැති තැනක්. මුලින්ම එයාලා ගොඩාක් බය වුණා. මල්ලි අඬන්න ගත්තත් සඳුන් හිත ශක්තිමත් කරගත්තා. බය වෙන්න එපා මල්ලි, අපි හෙට උදේම පාරක් හොයාගමු. දැන් අපි ආරක්ෂිත තැනක් හදාගන්න ඕනේ, සඳුන් කිව්වා. එයාලා වෙරළයිනේ තිබ්බ පොල්ලතු සහ ලී කෑලි එකතු කරලා පුංචි පැලක් හදාගත්තා. සඳුන් එයා ඉගෙනගෙන තිබුණු විදියට ගල් දෙකක් එකට අතුල්ලලා ගින්දර පත්තු කරගත්තා. ඒ ගින්දර එයාලව සීතලෙන් වගේම වනසත්තුන්ගෙනුත් ආරක්ෂා කළා. පහුවදා උදේ එයාලට හොඳටම බඩගිනි. දූපත ඇතුලේ ඇවිදිනකොට එයාලට රසවත් පළතුරු ගස් සහ පොල් ගස් හමු වුණා. තාරක ගස් නැගලා පොල් කඩන්න උදව් වුණා. එයාලා මුහුදු වෙරළේ තිබ්බ බෙල්ලෝ මාළු අල්ලගෙන පුච්චගෙන කෑවා. සඳුන් දක්ෂයෙක්. එයා දූපතේ උසම තැනට ගිහින් බැලුවා නැවක් හරි බෝට්ටුවක් හරි පේනවද කියලා. හැමදාම හවස් අරුවේ එයාලා වෙරළේ වැලි මත ලොකු අකුරෙන් හෙල්ප් උදව් කරන්න කියලා ලිව්වා. ඒ වගේම දුම පෙනෙන්නට ලොකු ගිනි මැලයක් නිතරම පත්තු කරලා තිබ්බා. දූපතේ ගත කළ 5 වෙනි දවසේ හදිස්සියෙම ඈත සිටිචේ දුමක් පෙනෙන්නට පටන් ගත්තා. ඒ ලොකු නැවක්. මල්ලි ඉක්මනට එන්න, ගිනිමැලයට තෙතකොළ දාන්න. එතකොට දුම වැඩියෙන් එනවා, සඳුන් කෑ ගැහුවා. සඳුන් සහ තාරක දෙන්නම තමන්ගේ කමිස ගලවලා අත වනමින් කෑ ගැහුවා. වාසනාවකට වගේ නැවේ හිටිය නාවිකයෙකුට දූපතේ නැගෙන විශාල දුමාරය පෙනුණා. එයාලා පොඩි බෝට්ටුවක් දූපත දෙසට එව්වා. බෝට්ටුවෙන් ආපු නාවිකයෝ මේ පුංචි වීරයෝ දෙන්නව දැකලා පුදුම වුණා. ඔයාලා තනියම මේ දූපතේ මෙච්චර දවසක් ජීවත් වුණේ කොහොමද? එයාලා ඇහුවා. අපි එකිනෙකාට උදව් කරගත්තා, බය වුණේ නැහැ. නැවත ගමට ආපු සඳුන් සහ තාරකව දකින්න මුළු ගමම එකතු වුණා. එයාලගේ දෙමාපියන් සතුටු කඳුළු හැලුවා. එදා ඉඳන් සඳුන් සහ තාරක ගමේ පුංචි වීරයෝ බවට පත් වුණා. ඉතින් මේ කතාවෙන් ගන්න තියෙන පාඩම තමයි ඕනෙම අසීරු අවස්ථාවක කලබල නොවී බුද්ධියෙන් වැඩ කිරීමෙන් සහ ධෛර්යවන්තව කටයුතු කිරීමෙන් ඕනම බාධකයක් ජය ගන්න පුළුවන්. තනියම දෙයක් කරනවට වඩා එකමුතුකම තුල විශාල ශක්තියක් තියෙනවා.